හොඳයි හැමෝටම ආයුබෝවන්. අද අපි කතා කරන්නේ 21 වන සියවසේ අධ්‍යාපනය ගැන. අද අපි ඉන්නේ ඉතිහාසයේ කවරදාකවත් නොදකපු වේගවත් පරිවර්තනයක් සිදුවන කාලෙක. ඔබ මොහොතක් හිතුවද දරුවා පාසලෙන් ඉගෙන ගන්න දේවල් තව අවුරුදු 10කින් කොතරම් වළංගු වේවිද කියලා. අතීතයේ අධ්‍යාපනය කියලා කියන්නේ තොරතුරු කටපාඩම් කළා ඒවා විභාග ශාලාවකට ගිහිල්ලා ලියන එකට. අද තොරතුරු තියෙන්නේ ඔබේ ඇඟිලි තුඩක දුරින්. Google එකට හෝ AI එකට තප්පරයකින් දිය හැකි පිළිතුරක් දරුවෙක්ට බලෙන් කටපාඩම් කරන එක අනාගතයේ තියා වර්තමානයටවත් ගැලපෙන්නේ නැහැ. මෙන්න මෙතනදී තමයි ගුරුවරයාගේ භූමිකාව සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු වන්නේ. 21 වන සියවසේ ගුරුවරයා තොරතුරු බෙදා හරින යන්ත්‍රයක් නෙවෙයි. ඔහු දරුවාගේ සැඟවුණු දක්ෂතා අවදි කරන ඉගෙනුම් පහසුකම් සපයන්නෙක් විය යුතුයි. ඔබ දැනගත යුතු වැදගත් කරුණ වන්නේ තවදුරටත් ගුරුවරයා පිරුණු බඳුනකින් හිස් බඳුනකට දැනුම වත් කරන්නෙකු නොවන බවයි. ඒ වෙනුවට දරුවාට දැනුම ගොඩනගා ගැනීමට මඟ පෙන්වීම ලබා දීම, පන්ති කාමරය තුළ ගැටලු විසඳන පරිසරයක් ගොඩනැගීම, සෑම දරුවෙකුටම Tamanගේ වේගයෙන් ඉගෙන ගැනීමට නම්‍යශීලී අවකාශයක් සකස් කර දීම මෙහිදී ඉතා වැදගත්. ගුරුවරයෙකුගේ දක්ෂතාවයමයි ඉන්නේ ඔහු දන්නා දේවල් ප්‍රමාණය නොව ඔහු හරහා දරුවා අලුතින් සොයාගත් දේවල් ප්‍රමාණය මත විය යුතුයි. 21 වන සියවසේ අධ්‍යාපන කුසලතා 4Cs ලෝකේ වෙනස් වෙලා. දැනුම පමණක් තිබීම රැකියාවක් සොයාගන්න හෝ ජීවිත ජය ගන්න ප්‍රමාණවත් වන්නේ නැහැ. අනාගත ලෝකෙ ඉල්ලන්නේ කුසලතාවේ පිරිපුන් මිනිස්සු. ඒ සඳහා ලෝකයම පිළිගත් ප්‍රධාන කුළුණු හතර තමයි 4Cs කියලා කියන්නේ. 21 වන සියවසේ අධ්‍යාපන නිපුණතා කියලා කියන්නේ. එහි පළමුවැන්න තමයි විවේචනාත්මක චින්තනය. ඕනෑම ගැටලුවකදී ඇයි කොහොමද කියලා ප්‍රශ්න කරලා තර්කානුකූලව විසඳුම් හොයන්න දරුවෙක්ට පුළුවන් වෙන්න ඕන. විභාගයට පිළිතුරු ලියනට වඩා ජීවිතයේ ගැටලු වලට නිවැරදි තීරණ ගන්න ආකාරය මෙයින් අදහස් කරනවා. තව දෙයක් අප දන්නවා ලෝකයට අලුතෙන් දේවල් නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් අලුත් නිපැයුම්, නව නිපැයුම් බිහි වෙන්නේ ලෝකයේ යම් ගැටලුවකට විසඳුමක් විදියට. අලුත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, අලුත් නිර්මාණයක් වෙන්න පුළුවන්, නව නිපැයුමක් වෙන්න පුළුවන්. ඕනම අලුත් දෙයක් නිර්මාණය වෙන්නේ යම් ගැටලුවක් බලපාන. ඒකට මේ අලුත් නිර්මාණ බිහි කරන්නේ මෙන්න මේ විවේචනාත්මක චින්තනයේ ඉහළින්ම තියෙන අය. මොකද එයාලා නිතරම ගැටලු දෙස බලනවා. මේ ගැටලුව කොහොමද ආරම්භුනේ? මේ ගැටලුවට විසඳුම් මොනවද? මේ විදිහට ගැටලුව එයාලා විශ්ලේෂණය කරනවා. ඒත් මේ විශ්ලේෂණය කරලා ගැටලුවකට අලුත් නිර්මාණාත්මක විසඳුමක් එයාලා හිතනවා. මෙන්න මේ හැකියාව තමයි විවේචනාත්මක චින්තනය කියලා කියන්නේ. මෙන්න මෙහෙම තියෙන අයට අලුත් නිර්මාණ, අලුත් නිපැයුම් කරන්න අවස්ථාව තියෙනවා. අපි දන්නවා ලෝකේ සාර්ථක වුණු පුද්ගලයන් හැමදෙනාම වගේ අලුත් දෙයක් කරන අය. ලෝකෙට අලුත් දේවල් නිර්මාණය වෙද්දී ඒ හැම එකක්ම ආරම්භ වුණේ යම් ගැටලුවකට විසඳුමක් විදියට. එහෙනම් මේ ගැටලු දැකීම, ඒ ගැටලුවට විසඳුම් සෙවීම තමයි විවේචනාත්මක චින්තනය කියලා කියන්නේ. එම හැකියාව තියෙන අයට අනාගතයේ ලොකු අවස්ථාවක් තියෙනවා. දෙවෙනි එක තමයි නිර්මාණශීලීත්වය. රොබෝවරුන්ට හෝ කෘත්‍රිම බුද්ධියට කරන්නම බැරි දේ තමයි අලුත් විදියට හිතන එක. තියෙන දේ විදියට කරනවා වෙනුවට අලුත් දේවල් නිර්මාණය කරන්න දරුවන් තුළ තියෙන සහජ දක්ෂතාවය අපි පෝෂණය කරන්න ඕන. ඉතින් මම කිව්වා මේ ලෝකයේ ඉහළින්ම සාර්ථක වෙච්ච පුද්ගලයන් හැමෝම කරන්නේ අලුත් දෙයක්. අලුත් දෙයක් කරන්න කලින් යම් ගැටලුවක් හොයාගෙන ඒකට විසඳුමක් අපි නිර්මාණය කරගන්න ඕනේ. මෙන්න මේ විසඳුම් නිර්මාණයේදී තම වැදගත් වෙන තවත් හැකියාවක් තමයි නිර්මාණශීලීත්වය. එහෙනම් ගැටලුව විශ්ලේෂණය, ගැටලුව හොයාගන්න, ගැටලුව විසඳුම් හොයන්න, ඒකට අවශ්‍ය කරන විවේචනාත්මක චින්තනය වගේම ඒ ගැටලුවට නිර්මාණශීලී විසඳුම් ගොඩනගීමට නිර්මාණශීලීත්වය කියන දේ ඉතාම වැදගත් වෙනවා. තුන්වෙනි එක තමයි සහයෝගීතාව. අනාගත රැකියා ලෝකයේදී තනිව වැඩ කරන්න බෑ. විවිධ අදහස් තියෙන පුද්ගලයන් සමග එකට සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව, එනම් කණ්ඩායම් හැඟීම් වැඩ කිරීමේ හැකියාව ඔවුන් තුල ගොඩනැගිය යුතුයි. හතරවෙනි එක තමයි sannivedana හැකියාව. Tamanගේ අදහස් ඉතා පැහැදිලිව, ආකර්ශනීයව සහ තර්කානුකූලව ඉදිරිපත් කිරීමේ හැකියාව. ඩිජිටල් මාධ්‍ය භාවිතයෙන් හෝ මුහුණට මුහුණ හමු වී නිවැරදිව අදහස් හොමාරු කර ගැනීම මෙයට ඇතුළත් වෙනවා. අපි දන්නවා මුලින් සඳහන් කළ අපේ ලෝකයේ සාර්ථක වෙච්ච පුද්ගලයන්ගේ තවත් වැදගත්ම නිපුණතාවයක් තමයි Taman දන්න දේ, Taman අලුතෙන් නිර්මාණය කළ දේ ලෝකයට ලබා දීමේදී ඔවුන්ගේ ඒ sannivedana හැකියාව, ඔවුන්ගේ කතික හැකියාව, ඔවුන්ගේ ලිඛිත හැකියාව, මේ හැම දෙයක්ම sannivedanයට අයත් වෙනවා. Tamanගේ හැකියාවන්, Tamanගේ නිර්මාණ ලෝකයට ලබා දීමේදී, ලෝකයට ප්‍රකාශ කිරීමේදී මේ sannivedana හැකියාව ඉතාම වැදගත් වෙනවා. හොඳයි අපි කතා කරේ 21 වෙනි සියවසේ අධ්‍යාපන නිපුණතාව පිළිබඳව.
මේ අධ්‍යාපන නිපුණතා 4 ඒ කියන්නේ 4Cs මේ 4 වර්තමානයේ දරුවන් තුල වර්ධනය කිරීම අනාගතයේ සාර්ථක මිනිසුන් බිහි කිරීමේ අඩිතාලම් බවට පත් වෙනවා. හැබැයි ඒ විතරක් තිබිලා මදි. 21 වෙනි සියවසේ සාක්ෂරතාවය. අද ලෝකයේ සාක්ෂරතාවය කියන වචනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අකුරු කියවන්න ලියන්න පුළුවන් වුණාට විතරක් අද දවසේ කෙනෙක් උගතෙක් වෙන්නේ නැහැ. 21 වෙනි සියවසේ සැබෑ සාක්ෂරතාවයේ හදවත වෙන්නේ ඩිජිටල් සාක්ෂරතාව. ඩිජිටල් සාක්ෂරතාව කියලා කියන්නේ පරිගණකයේ භාවිත කිරීමට දැන ගැනීම පමණක් නෙවෙයි. තොරතුරු තාක්ෂණය උපයෝග කරගෙන තොරතුරු සොයා ගැනීම, ඒවායේ සත්‍ය අසත්‍ය භාවය විචාරාත්මකව විශ්ලේෂණය කිරීම සහ අලුත් දැනුම නිර්මාණය කිරීමට ඇති හැකියාවයි. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය අපේ දොරකඩටම ඇවිත් තියෙන මේ යුගයේ එයට බිය නොවි එය මෙවලමක් ලෙස භාවිත කිරීමට දරුවා මෙන්ම ගුරුවරයාද දැනුවත් විය යුතුයි. ඩිජිටල් පුරවැසි භාවය. තාක්ෂණ කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. ඩිජිටල් ලෝකයේ වගකීම් සහගතව හැසිරෙන ආකාරය එනම් ඩිජිටල් පුරවැසි භාවය අපේ දරුවන්ට අපි කියා දිය යුතුයි. සාමාන්‍ය ලෝකයේ වගේම ඩිජිටල් ලෝකයේ තුලත් හොඳ වගේම නරක දේවලුත් තියෙනවා. සයිබර් බුලින් අන්තර්ජාලය තුල සිදුවන වංචා, පෞද්ගලික දත්ත ආරක්ෂා කරගන්න ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දීම අද කාලයේ මූලික අවශ්‍යතාවක්. අපි කතා කරා 21 වෙනි සියවසේ අධ්‍යාපන නිපුණතා පිළිබඳව. ඒ වගේම 21 වෙනි සියවසේ සාක්ෂරතාවය පිළිබඳව කතා කරා. දැන් අපි කතා කරමු 21 වෙනි සියවසේ ජීවන කුසලතා ගැන. විභාග ජය ගන්නා සෑම දරුවෙක්ම ජීවිතේ ජය ගන්නවද? නැහැ. අනාගත ලෝකයේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ ලබාගෙන ඇති සහතික පත්‍ර ප්‍රමාණය මත නෙවෙයි. ඔහු සතු ජීවන කුසලතා මතයි. අපි දන්නවා ලෝකය වේගයෙන් වෙනස් වෙනවා. අද තියෙන රැකියාව හෙට නැති වෙන්න පුළුවන්. අපි දන්නවා කොවිඩ් සමයේ බොහෝ රැකියා නැති වුණා. ඒ වගේම අලුත් රැකියා බිහි වුණා. ඒ වගේම දැන් AI විප්ලවයත් එක්ක ගොඩක් රැකියා නැති වෙනවා. ඒ වගේම අලුතෙන් රැකියා බිහි වෙනවා. ඒ නිසා අද තියෙන රැකියාව හෙට නැති වෙන්න පුළුවන්. ඕනෑම අභියෝගාත්මක අවස්ථාවක නොසැලී මුහුණ දීමේ නම්‍යශීලී බව සහ නව තත්ත්වයන්ට ඉක්මනින් හැඩගැසීමේ හැකියාව අපි දරුවන් තුල ඇති කළ යුතුයි. වෙනස් වීම වලට බිය නොවි ඒවා අවස්ථාවන් බවට පත් කරගන්න ආකාරය ඔවුන් ඉගෙන ගත යුතුයි. අනාගත වෘත්තිකය කියලා කියන්නේ කවුරුන් හෝ පවසන තෙක් බලා සිටින පුද්ගලයෙක් නෙවෙයි. තමාගේ ඉලක්ක තමාම හඳුනාගෙන බාහිර බලපෑමකින් තොරව කාර්යයන් ආරම්භ කරන ස්වයං අභිප්‍රේරිත පුද්ගලයෙක්. පාසල තුලදී දරුවාට ස්වාධීනව වැඩ කිරීමට සහ තීන්දුව తీරන ගැනීමට අවස්ථාව ලබා දීම මෙහිදී ඉතා වැදගත්. ඊළඟට නායකත්වය සහ වගකීම. නායකත්වය කියන්නේ තනතුරක් නෙවෙයි. එය වගකීමක්. අන් අයගේ අදහස් වලට ගරු කරමින් කණ්ඩායමක් පොදු අරමුණක් කරා මෙහෙයවීමේ හැකියාව සහ තමන් ගන්නා තීරණවල ප්‍රතිඵල පිළිබඳව වගකීමක් දැරීම 21 වන සියවසේ පුරවැසියෙකු සතු විය යුතුම ගුණාංගයක්. පාසල තුලදී ඕනෑම වෘත්තීය පරිසරයකට ගැලපෙන පෞරුෂයකින් යුත් මානව සම්පතක් බිහි කිරීමට අවස්ථා සලසා දිය යුතුයි. සමාජශීලී බව සහ විවිධ සංස්කෘතීන් සමග වැඩ කිරීමේ හැකියාව සහ ඵලදායීතාව දරුවන් තුල ප්‍රගුණ කරවීමට විශේෂ සමගාමී ක්‍රියාකාරකම් මනාව කළමනාකරණය කරගත යුතුයි. මතක තබා ගන්න අපි දරුවන් ගොඩනගන්නේ රැකියාවක් සඳහා පමණක් නෙවෙයි. ඔවුන්ගේ මුළු ජීවිතේටම. තාක්ෂණය කොතරම් දියුණු වුණත් රොබෝවරු ලෝකය පාලනය කරත් මිනිසෙක් සතු වටිනාම දේ කුමක්ද? ඒ තමයි හදවත. 21 වෙනි සියවසේ අධ්‍යාපනය යනු හුදෙක් දැනුමෙන් සහ නිපුණතාවයෙන් පිරුණු මොළයක් සෑදීම පමණක් නෙවෙයි. සංවේදී හදවතක් ඇති මිනිසෙකු බිහි කිරීමත් මෙයට ඇතුළත්. ඊළඟට අපි කතා කරමු චිත්තවේගී බුද්ධිය ගැන. චිත්තවේගී බුද්ධිය ආරම්භ වෙන්නේ තමන් තුලින්මයි. තමන්ගේ හැඟීම් නිවැරදිව හඳුනා ගැනීම, කෝපය, පීඩනය සහ අසහනය පාලනය කරමින් බුද්ධිමත්ව තීරණ ගැනීම මෙහිදී මූලික වෙනවා. අභියෝග හමුවේ තම ආත්ම විශ්වාසය නිවැරදිව පවත්වා ගැනීමට අවශ්‍ය කරන්නේ මෙන්න මේ හැකියාවයි. සහකම්පනය. මෙහි වැදගත්ම කොටස තමයි සහකම්පනය. හේවත් අන් අයගේ වේදනාවන්, අවශ්‍යතාවන් සහ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාව. අද සමාජයට අවශ්‍ය කරන්නේ එකිනෙකාට ඇහුම්කන් දෙන, අන් අයගේ මතයට ගරු කරන මානසික ගුණාංග වලින් යුත් පුරවැසියන්. දැනුමෙන් සන්නද්ධ, තාක්ෂණයෙන් පිරිපුන් නමුත් හදවතින් සංවේදී මිනිසෙකු බිහි කිරීම 21 වන සියවසේ අධ්‍යාපනයේ සැබෑ අරමුණයි. ගෝලීය පුරවැසිභාවය.
අද අප ජීවත් වෙන්නේ විශ්ව ගම්මානයේ. එක රටක සිදුවන දෙයක් මුළු ලෝකයටම බලපාන යුගයක. අපේ දරුවන් හුදෙක් ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි මුළු මහත් ලෝකයටම ගැලපෙන ගෝලීය පුරවැසියන් ලෙස නිර්මාණය කළ යුතුයි. ගෝලීය පුරවැසිය කියන්නේ තමන්ගේ රටට, ජාතියට, සංස්කෘතියට ආදරය කරන ගමන්ම ලෝකයේ විවිධත්වය අගය කරන පුද්ගලයෙක්. විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතීන් අතර සහජීවනය පවත්වා ගැනීමත්, පොදු ගැටලු දෙස මානුෂීය දෑසීම් බැලීමට පුරුදු වීමත් මෙහිදී ප්‍රධාන වෙනවා. දේශගුණ විපර්යාස, සාමය සහ යුක්තිය වැනි ගෝලීය අර්බුද හමුවේ වගකීම් සහගතව ක්‍රියා කරන ආකාරය දරුවා ඉගෙනගත යුතුයි. තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳව දැනුවත්භාවය පන්ති කාමරයෙන් ආරම්භ කරමින් පෘථිවියට ආදරය කරන, සීමිත සම්පත් මනාව කළමනාකරණය කරන පරපුරක් බිහි කිරීම ගෝලීය පුරවැසිභාවයේ පදනමයි. අපි 21 වන සියවසේ අධ්‍යාපනය ගැන ගොඩක් දේවල් කතා කරා. මේ දේවල් වලට ගොඩක් වැටහෙන්නේ නැති 21 වන සියවසේ අධ්‍යාපන ක්‍රමය මොනතරම් අනාගත හිතකාමීද කියලා. අපි නිර්මාණය කරන්න ඕන වර්තමානයේටවත් අතීතයටවත් ගැලපෙන මිනිසුන් නෙවෙයි. අපි නිර්මාණය කරන්න ඕන අනාගතයට ගැලපෙන මිනිසුන්. නමුත් අපේ අධ්‍යාපනය තවමත් තියෙන්නේ අතීත ක්‍රම මත. ලෝකයේ දියුණු අධ්‍යාපනය තියෙන රටවලට වඩා ගොඩක් පසුපසින්. නමුත් මම මේ වීඩියෝ කරන මොහොත වෙන විට 6 ශ්‍රේණියට අදාළව නියමිතව තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027ට කල් ගිහිල්ලා. මේ දවසින් දවස කල් දාන්නේ මේ දරුවන්ගේ අනාගතය. මේක සුළුපටු කරුණක් නෙවෙයි. මේ හැම දෙයක් සඳහාම හැම දෙනෙක්ම වගකිය යුතුයි. රජය හෝ නිලධාරීන් පමණක් නෙවෙයි. සියලු මහ ජනතාව මේට වගකිය යුතුයි. එනිසා අපේ වගකීම තමයි මේ අනාගතයට ගැලපෙන පුරවැසියන් නිර්මාණය කරන අධ්‍යාපන ක්‍රම පිළිබඳව ජනතාව නිවැරදිව දැනුවත් කිරීම. ඒක විදුහල්පතිවරු, ගුරුවරු හැටියට ඔබගෙන් ආරම්භ විය යුතුයි. මේ කරුණු විභාගයට පමණක් සීමා කරන්න එපා. මට අවශ්‍ය නම් තිබුණා මේ 21 වෙනි සියවසේ අධ්‍යාපනය පිළිබඳව කරුණු පමණක් ඉදිරිපත් කරන්න. ඔබට මේ පාඩම් කරලා විභාගයට ලියන්න පුළුවන්. නමුත් එතනින් එහාට මේ නිවැරදිව තේරුම් ගැනීම තුළින් අපෙන් අතපසු වූ දේවල් කොපමණ ප්‍රමාණයක් තියෙනවද, අපේ දරුවන්ට කොයිතරම් අසාධාරණයක් සිදු වෙලා තියෙනවද කියන එක. ඔබේ යුතුයකම තමයි මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා සමාජය දැනුවත් කරන්න මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඒවා නව මාවතකට ගෙන ඒමට අපිට දිහායක සහයෝගය අපි උපරිමයෙන් ලබා දෙමු. හොඳයි, මේ වීඩියෝ එක විදුහල්පති විභාගයේ අභියෝගතාවය සහ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට අදාළ පළවෙනි වීඩියෝ. මෙහි මෙතෙක් දක්වා වූ කොටස අපි හැමෝටම බලන්න පුළුවන් විදිහට සමාජ මාධ්‍යවල දානවා. මේ වීඩියෝ එකේ ඊළඟ කොටස වෙන්නේ ජාතික හා ජාත්‍යන්තර සංවිධාන පිළිබඳ තොරතුරු. ඉතින් මේ වෙනකම් අපේ පාඨමාලාවට සම්බන්ධ වෙච්ච නැති ගුරු මහත්මීන්ට තිරේ දක්වන අංකයට පණිවිඩයක් කියවලා වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි.